Good morning. අපි යනවා මිරිස්සේ යනවාද තල්මාසු බලන්න. ඔයාලවත් එක්කන් යන්නම්. අන්න ඉතින් මේ තියෙන්නේ අපි කතරගම ගිය දවසට පහුවෙන්දා. ඉතින් අපි අද මිරිස්ස තමයි යන්නේ. මිරිස්ස යන්න අපි පාන්දරම කතරගම හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා දැන් අපි මෙන්න මේ ලස්සන අහස දිහා බලාගෙන බලන්නකො පාට ලෝකයක්. හරිම ලස්සනයි අහස. ඒ දිහා බලාගෙන පාන්දරින්ම මිරිස්සට යන ගමන් තමයි ඉන්නේ. අද අපි යන්නේ බෝට් එකේ තල්මාසු බලන්න. ඉතින් අපිට ලොකේෂන් එකේ ඉන්න කිව්වා පාන්දර 6:00 වෙනකොට. ඊට පස්සේ ඉතින් දැන් අපි දෙන්න උදේම පිටත් උනේ. ඒ නිසායි ඉතින් කොහොම හරි අපි දෙන්න හාව එකට ආවා. ඉතින් මම නම් මේ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ලබන්න පළවෙනි වතාවට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා මම යනකොට නම් දැනගෙන ගියේ නැහැ. හැබැයි ඉතින් මම දැන් දන්නවා ඒක කොයි වගේද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. ඔයාලටත් ඉතින් තේරෙයි මේක මොන වගේ අත්දැකීමක්ද කියලා. Hai, අපි ආවා. දා සානිපියක් දෙන හුලකට එක්ක අපි අද යනවා බෝට් එකේ. අපිට ලොකේෂන් එකේ ඉන්න කිව්වා 6:00 වෙනකොටම 7ට බෝට් එක යනවා කියලා. දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. අපි මෙතනට යනකොට පොඩ්ඩක් අහස කළු කරගෙන තිබ්බත් චුට්ටි වෙලාවකින් බලන්නකො ඉර පායගෙන එන ලස්සන. ඉතින් අපි ඒ දිහාත් බල දැන් ඉක්මනින්ම යන ගමන් තමයි ඉන්නේ. හනික යමු. ඔන්න ඉතින් කොහොම හරි අපි වෙලාවට ලොකේෂන් එකට ආවා. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මෙතන තියෙන බෝට් එකේ තමයි අද අපි යන්නේ. පැය 5ක ගමනක් කියලා තමයි අපිට කිව්වේ. ඉතින් ඔයාලටත් මෙයාලව කන්ටැක්ට් කරගන්න ඕන නම් ඔය බෝට් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා බෝට් එකේ නම good boy. එතකොට මෙයාලට කෝල් එකක් දීලා බුකින් දාගෙන යන්න පුළුවන්. ප්‍රසීනයක් වගේ ජීවිතේ වගේ ඔන්න ඉතින් අපි බලාගෙන හිටිය වෙලාව තමයි මේ තියෙන්නේ. අපි දෙන්න බෝට් එකට ආවා. ඉතින් මට අයින ෂීට් එකක් හම්බුනේ නැහැ ළමයි. ඇත්තටම මේ මෙතන ගොඩක් හිටියේ ටූරිස්ට්ලානේ. ඒ නිසා එයාලා කලින්ම ඇවිල්ලා හිටියේ. ඒ හින්දා මට අයින ෂීට් එකක් හම්බුනේ නැහැ. අපි දෙන්න මැද හිටියේ. ඒ වුණාට ඒ ලේඩි නැගිටලා ගියා. ඊට පස්සේ මට හම්බුණා ඒ අයින ෂීට් එක. ඔන්න බලන්නකෝ මං ගියා නැගිට ගාම ගිහිල්ලා වාඩි වෙනවා එතන. ඉතින් මට හරිම සතුටුයි එතන හම්බුණාට පස්සේ. අපි ඉන්නේ උඩ තට්ටේ පල්ලයක් එකක් තියෙනවා. අපි ඉන්නේ උඩ. අපිට ඉතින් ගොඩක් පේනවා. හැබැයි ඉතින් පල්ලෙ ඉන්නේ නැහැ වතුරත් ඇඟට එන්නේ නැතිනේ. වැලි ගහනවා. ඔන්න ඉතින් දැන් අපි යන්නේ. ඉතින් මේ වෙලාවේ නම් බුදුම තරම් හිතට මාඩි සතුටක් දැනුනේ. ඉතින් ගොඩක් වෙලා බලන් හිටිය වෙලාවක්. ඉතින් ගොඩක් දවස් බලන් හිටිය වෙලාවක් මේක. ඉතින් කට්ටිය වීඩියෝස් කරනවා. ඉතින් ගොඩක් සිංහල අය හිටියා. එයාලා හිටියේ පල්ලෙහා එකේ. අපි හිටියේ උඩ. ඔෆිස් එකේ හිටියේ ගොඩක් ටූරිස්ට්ලා. ඉතින් එයාලත් හරිම ෂෝක්. එයාලත් ෆොටෝස් ගන්නවා. ඒ වුණාට ඉතින් බලන්නකො මොකද වෙන්නේ කියලා අන්තිම වෙනකම්ම. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි අපි ගියේ. ඉතින් යන්න කලින්ම අපිට මෙයාලා සේෆ් ජැකට් දෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ shoppings දෙනවා. shopping bags දෙන්නේ. ඇත්තටම මේකේ යනකොට ගොඩක් අයට වමන යනවා. ඉතින් ඒ හින්දා තමයි කලින්ම දෙන්නේ. කොහොම හරි ඉතින් ඒවත් අරගෙන ඔන්න අපි ආසාවෙන්ම හිටිය ගමන යන්න පිටත් වුණා. ඉතින් අද දවස මම ඔයාලට කලිනුත් කිව්වනේ පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි තාමත් ඉර පායගෙන ආවට මොකද තාමත් ඒ වගේම තමයි අද මුහුණේ රැලි පුදුම තරම් සැරයි. ඉතින් ඒ වගේම මේ මුහුණේ රැලි සැරත් එක්කම හුලඟ පුදුම තරම්ම තියෙනවා. ඉතින් දැන් ඉතින් ආපු එක යන්නත් ඕනි හින්දා මම නම් පුදුම බයකින් තමයි ගියේ.
වගේ. කොහොම හරි ඉතින් ඉවසගෙන සතුටින් ගියා. ඉතින් බලාගෙන හිටපු ගමනනේ. කොහොම හරි ඉතින් සතුටින් ගියා අපි. ඉතින් මං කියන ඒවා නම් ඔයාලට එතන පැහැදිලිව ඇහෙන්නෙත් නැතුව ඇති. මොකද මං ඔයාලට කිව්වනේ අද හුළඟ පුදුම තරම් සැරයි කියලා. ඉතින් ළමයි මම හිතාන් හිටියේ මොහොත රැලි මේ තරම්ම සැරයි කියලා. ඇත්තටම මං හිතාන් හිටියේ නෑ. මං හිතනවා ඔයාලත් එහෙම හිතනවා ඇති කියලා. ඉතින් අපේ බෝට් එකේ යනකොට දැනෙනවට වඩා බලන්නකෝ අර මං ඔයාලට මේ පෙන්නන්නේ අනිත් බෝට් එක. ඉතින් ඒකේ යනකොට ඔයාලට පේනවනේ ඒක පුදුම තරම් ඒ රැලි හරිම සැරයි. ඉතින් අපි නිකන් අර උඩට මට දැනෙන්නේ නම් නිකන් අර කන්දක් උඩට ගිහින් බිමට පයින්නවා වගේ හැඟීමක්. ඔයාලට පේනවා ඇති අර දුර යන බෝට් එකේ යන විදිහ. ඉතින් අපේ එකත් යන්නේ ඒ වගේමනේ. ඉතින් හරිම අමාරුයි ඇඟට. ඔයාලට කියන්න මම ඔයාලට කලින්ම කිව්වනේ අපිට shopping එහෙමත් දුන්න කියලා. ඔයාලා මේ දකින්නේ මම මේ මොහොතට ගිහිල්ලා හොඳට වීඩියෝ කරපු අන්තිම වීඩියෝ ක්ලිප්ස් ටික. මොකද මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා ළමයි. බලන්නකෝ අපි දෙන්නටම වුණ දේ. ඔන්න ඉතින් බලන්නකෝ අපිට උන දේ. ඉතින් ඇත්තටම අපිට විතරක් නෙමේ බෝට් එකේ ගිය ගොඩක් අයට එහෙම වුණා. ගොඩක් අයට කියන්නේ හැමෝටම වගේ එහෙමයි. හැමෝටම වමන ගිහලා පුදුම තරම් අමාරු වුණා හැමෝටම. ඉතින් ඔයාලට මට කලින් කියන්න බැරි වුණානේ මේ අපි ගත්ත මේ පැකේජ් එකට යාලා කෑමක් දෙනවා. ඒ කියන්නේ උදේ බන් දුන්නා. ඉතින් අපි ඇත්තටම මොනවත්ම කෑවේ නෑ. ඊට පස්සේ මේ ටිකක් දවල් වේගෙන යනකොට වෝටර්මෙලන් දුන්නා. ඉතින් ඒ වගේ මෙයාලගේ සර්විස් එක හරිම හොඳයි. ටිෂූස් දෙනවා, හැමදේම දෙනවා. ඉතින් ළමයි ඔයාලට කියන්න අපි කොච්චර සතුටින් ගියත් අපිට තල්මස්සු බලන්න බැරි වුණා. ඇත්තටම මම ඔයාලට යනකොටම කිව්වනේ අපිට අද හොලගත් සැර වැඩි එහෙම කියලා. ඉතින් ඇත්තටම අපිට බලන්න බැරි වුණා කිසිම දෙයක්. කැස්බෑයෝ විතරයි දැක්කේ. ඒකත් මට රෙකෝඩ් කරන්න බැරි වුණා. ඒ වුණාට ඇත්තටම මෙතනට ගියාම ගොඩක් අය තල්මස්සු බලලා ගොඩක් වීඩියෝස් තියෙනවා. මම ඔයාලට මේ උඩින් දාන්නේ එහෙම වීඩියෝ එකක්. ඉතින් ඔයාලා බලන්නකෝ අපිත් මේවා දැකලා තමයි ගියේ. ඒ වුණාට මේක වාරකන් කාලේ හින්දා ගොඩක් එන්නේ නැල්ලෝ. ඉතින් මොහොතට ගිහිල්ලා මොහොත මැද ඉඳලා හරිම අමාරු වෙලා මේ වගේ ගොඩබිම දකිද්දි පුදුම තරම් සතුටක් හිතට දැනෙන්නේ. ඔයාලට පේනවනේ හැමෝම නිදි මේකේ. ඒ තරම් හැමෝටම ගොඩාරියක් අමාරු වුණා. ඔන්න ඔහම තමයි අපේ තල්මස්සු බලන්න ගිය ගමන ඉවර වෙන්න යන්නේ. ඒ වුණාට ඉතින් හරිම අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ඒක. ඉතින් ඒකත් ඉඳගෙන කොහොම හරි අපි ගොඩට ආවා. බලන්නකො එහෙම එනකොට තියෙන ලස්සන. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා නින්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුහුද තුමුණා ඔන්න ඉතින් ඔය වගේ තමයි දවස් ගානක් තිස්සේ බලන් හිටපු විහුදු යන ගමන අපි ගිහින් ඉවර කරේ. ඉතින් කොහොම හරි කමක් නැහැ මොන දේ වුණත් අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ කියලා හිතාගෙන අපිට තිබ්බැංගේ අමාරුව මහන්සිය හැමදේමත් එක්ක අපි දෙන්න හිතුව වෙන කොහෙවත් යන්නේ නැතුව අපි අද පුකින් දාපු විලායකටම කෙලින්ම යමු කියලා.
ඊට පස්සේ ඉතින් කොහොම හරි අපි දෙන්නා දැන් එතනට ආවා. බලන්නකො මෙතන ලස්සන. ඇත්තටම මෙතන හරිම නිදහස් තැනක්. ඒ වගේම එතනට මුහුදත් පේනවා. මම ඔයාලට පස්සේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඒ වගේම තමයි මෙතන හරිම පිරිසිදුයි. අපි දෙන්නට නිදහසේ අද දවස ගත කරලා යන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ වගේම මේ දවස අපි දෙන්න ගොඩාක් ලස්සනට නිදහසේ ගත කරලා ආවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න අද මෙතනින් කෑම ඕඩර් කරේ නැහැ. මොකද අපි චෙක් ඉන් වෙන්න තිබ්බෙත් දවල්. ඊළඟට අපි කෝල් එකක් දාලා කිව්වා අපි කලින් චෙක් ඉන් වෙනවා කියලා. ඉතින් අපිට එතනට ඒ නිසා යන්න පුළුවන් වුණා. ඉතින් අපි දෙන්න කාලා හිටියෙත් නැති නිසා මොකොත්ම අපි දෙන්න චුට්ටක් නිදා ගන්න කලින් අපි දෙන්න හිතුවා ගිහින් කෑම කාලම එනවා කියලා. ඉතින් අපි හැම මායිමත් ආවා කාලා යමු කියලා. සියසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් හුස්මක් පුරවන්න ආයෙනම් බෝට් එකේ යන්නේ නැහැ දේවී දෙන්න නේද බබා? රැස් වී දෙන සමනලියක අනේ කොහොම මිනිස්සුන්ව වන්දන්නේ? රැකගන්නම් දුර අවකාශී කිලී අනදාත පාවී කොස්නුඩු යති කුරුවි නෙත්තෙමුණාම තිරිතෙන්නම් මුළු හදපත්ලෙන් මහමෙරසේම රැස් වී දෙන සමනලියක ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී කිලී අනදාත අනේ ඉතින් අපි කෑම කාලා ඊට පස්සේ චුට්ටක් අපේ රූම් එකට ඇවිල්ලා රෙස්ට් කරලා අපි හැන්දෑවේ අපි දෙන්න පොඩ්ඩක් රිකවර් වුණාට පස්සේ අපි හැන්දෑවේ යන්නේ තවත් ලස්සන ගමනක් බලන්නකෝ අපි කොහෙද මේ යන්න හැස් වෙලා ඉන්නේ කියලා. ඒ ගමන හරිම ලස්සනයි. අපි යන්නේ කොකනට් ට්‍රේ හිල්ස් නේ. කොකනට් ට්‍රේ හිල්ස් ඊට පස්සේ සීක්‍රට් බීච්. ඊට පස්සේ සන්සෙට් බා. දෙන්නට යනවා. ඔයාලත් යන්න අපිත් එක්ක. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ අපි ඉන්න විලායකට මුහුද පේනවා කියලා. ඔන්න ඉතින් බලන්නකෝ මේ view එක හරිම ලස්සනයි. එතනට ලස්සනට මුහුද පේනවා. ඉතින් අපි ඒකත් බලබලම දැන් අපි යන්නේ කොකනට් ට්‍රේ හිල්ස්. ඒ වගේම සීක්‍රට් බීච් යන්නම් කියලා. මේ වෙලාවේ හවස 4:05 වෙලා ඒ වුණාට පුදුම තරම් අවුසරයි. ඒ වගේම රස්නී. ඉතින් අපි ඉතින් සන්සෙට් එකත් බලන්න යන හින්දාම තමයි හවස් වෙලාවේ. ඒ වුණාට ඉතින් ඒත් අවසරයි. ඉතින් කොහොම හරි මේ ලස්සන බල අපි දෙන්න දැන් යන්න ගමන් තමයි ඉන්නේ කොකනට් ට්‍රේ හිල්ස්. රැසීනයක් වගේ ජීවිතේ වගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිලාසේ පාවී කඩදාසියක් සයන්නම් සීමාවයි යාවා. කිසිදාක නොපැතුනේ මේ ලෝකයේ මා කවුරු. ඔන්න ඉතින් අපි දෙන්න අන්තිමේදී මෙන්න මෙතනට ආවා. ඉතින් මෙතන පුදුම තරම් ලස්සනයි ළමයි. වටේම තියෙන මුහුද. අපි මෙතන උඩට ගියාම වටේටම මුහුද තමයි පේන්නේ. ඉතින් පුදුම ලස්සනයි. ඒ වගේම හොලගයි. අපි යනකොටත් කට්ටිය ගොඩාරියක් මෙතන හිටියා. කට්ටිය ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. ඉතින් හරිම නිදහස් තැනක්. අපි දෙන්නත් ගොඩාක් වෙලා මෙතනට වෙලා හිටියා. අවුවනම් චුට්ටක් සැර වැඩි. මම ඔයාලට කිව්වනේ අපි හවස යන්නේ කියලා. ඒ වුණත් ඒ වෙලාවෙත් පුදුම අවුවසරක් තිබුණේ. ඒ වුණාට මෙතන හුළඟත් එක්ක තියෙන නිදහස ඒක විඳින්න මෙහෙම බැලුවට බෑ. ඔයාලත් ගිහලා බලන්නකෝ කොකනට් ට්‍රේ හිල්ස් අනිවාර්යෙන්ම යන්න.
සියසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමදේවී දෙන්න රැස්වී දෙන සමනලියකගේ ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී ගිලී යනදාත පාවී කොස්නුඩු යටිකුරුපු දෙත්තෙමුණාම තිරිතෙන්නම් මුළු හදපත්ලි මම වෙරසේම රැස්වී දෙන සමනලියකගේ ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී ගිලී යනදාත එන්න කොකනට් ට්‍රී ලස්සනයි නේද? වටම ලස්සනයි. මූද ඉතින් එහා පැත්තේ මේ මොනද කෙස් බෑව්. කෙස් බෑව බලන්නත් පුළුවන් අපිට ඒකට නම් යන්න වෙන්නේ නැහැ නේ ටයිම් මදිනේ ටයිම් මාත්. දැන් යන්න ටයිම් නැහැ කුයිනේ බබා. ඒසි කරලා රහෙන්නේ ඒවර නැතුව ඇති. එවනත් එපා. අම්මෝ එපා තාම අමාරුයි. එපා තාම අමාරුයි. ඉන්න කරුයි. ඉතින් ඔය හස්බන්ඩ් කිය එන්නේ ආයෙනම් කවදාවත් බෝට්ටුවක යන්න නැහැ යාට තාම අමාරුයි කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කොහොම හරි මෙතන තියෙන සන්සෙට් බාර් එකටත් ආවා. මෙතන රෙස්ටොරන්ට් එක ඕපන් වෙන්නේ රැට. ඉතින් මෙන්න මේ ඔන්චිලාවක් තිබ්බා. හැබැයි මට පදින්න ඕනේ නැහැ. මොකද මෙතන රැලි සැරහින්දා උඩට ඇවිල්ලා ඒක හොඳටම තෙමිලා තිබුණේ. ඉතින් මම පැද්දේ නැහැ. කට්ටිය නම් හිටගෙන ගියා. මට නම් බයයි මේ උඩටම වතුර ගැහුවා එදා. දැන් අපි යනවා සීක්‍රට් බීච් පුදුම අවසරක් තියෙන්නේ. ඔබ තියෙන හැඟීම ඉලිසෙනවනේ. සීක්‍රට් ඕනනම් කියලා වැඩක් නෑ. හැබැයි තාම සීක්‍රට් බීච් එකේ වැඩක් තියෙන්නේ නැහැ ගිහිල්ලා නේ. හැබැයි එතන මේ මොකක්ද ඔන්චිලි වදින්න තිබ්බානේ වතුර ඇවිල්ලා ඔක්කොම තෙමිලා නේද? අදන්නවත් නැහැ. හැබැයි දැන් හිටකරත් ගිහින් තිබ්බ කට්ටිය වැලි තිබ්බනේ. ගියේ නැහැ ඉතින්. අනික ඉතින් එහාට ගියොත් එහෙනම් බීච් එක බයෙත් බෑ. එතන තමයි ගැස් වැව බලන්නේ. දැන් කිලෝමීටර් පයින් යන්න දෙනවනේ. කීව විදියට? යා. ඔන්න ඉතින් අපිට කාර් එක පල්ලෙහා දාලා තමයි එන්න ඕනේ. හැබැයි ඉතින් මේ පාරේ වාහනයක් ඇත්තටම එන්න පුළුවන්. ඒ වුණාට පල්ලෙහෙන් කාර් පාක් එකක් දාලා තියෙනවා. උඩට එන්න දෙන්නේ නැහැ වාහන. ඉතින් කොහොම හරි එතනින් ඉඳන් පයින් තමයි එන්නේ. ට්‍රීවිල් තියෙනවා අරන් එන්න පුළුවන්. ඉතින් අපි දෙන්න පයින්ම ආවා. ඉතින් ඒකත් මාර එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙතනත් හරිම ලස්සනයි. අපි දෙන්න ආපු ගමන්ම මෙතන සීක්‍රට් බීච් එකේ මෙතන රෙස්ටොරන්ට් එකට ගියා. ගිහිල්ලා එතන චුට්ටක් වෙලා හිටියා. ඉතින් මෙතන හරිම ලස්සනයි. රෙලිය ලස්සනට වැටිලා තියෙනවා මොහොතට. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුවත වෙත දුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු නිවැරදි පාරකීවා කතරින් මගමට කීවා හවසකමා ඉතින් ළමයි මෙතන කොච්චර ලස්සන තැනක් වුණත් බලන්නකො ඉතින් අපේ අය ගිහිල්ලා මෙතන කොච්චර කැත කරලාද කියලා. ඉතින් මෙතනට කිනිච්ච ප්ලාස්ටික් බෝතල්, එතකොට කෑම කවර, පොලිතීන් හැමදේම මෙන්න මේ ලස්සන පරිසරයට දාලා ඒ පරිසරයත් විනාශ කරලා ඇවිල්ලා. ඉතින් ඔයාලත් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් මම ඔයාලට කියන්නේ එහෙම කරන්න එපා කවදාවත්ම. අපි පරිසරයට ආදරය කරන තරමට තමයි අපිටත් මේ සබහාදාම විසින් හොඳ දේවල් ලැබෙන්නේ. ඉතින්
ඉතින් ඒ දේ හිතලා මේ විදිය දේවල් කරන්න එපා. ඉතින් මේ ලස්සන පරිසරය අපි විඳිනවා වගේම තව කෙනෙක්ටත් ලස්සනට විඳින්න පුළුවන් විදිහට තියලා ඉන්න. කවහරි ඉතින් අපි දෙන්න මෙතනත් චුට්ටක් වෙලා ඉඳලා මේ ලස්සනත් බලලා අපි දෙන්න ගොඩක් වෙලා හිටිය චුට්ටක් වෙලා නන්නේ මේ ගොඩක් වෙලා මෙතනට වෙලා ඉඳලා අපි දෙන්නට ආයෙමත් පයින් යන්න බෑ කියලා හිතුන හින්දා මෙතනින් ට්‍රේවල් එකත් අරගෙන පල්ලෙහාට ආවා. ඊට පස්සේ ඉතින් කොහොම හරි අද දවසේ අන්තිම හරිය තමයි මේ ගත වෙන්නේ. අපි දෙන්න එනකොට මෙන්න මේ අංකල් ගාව රස්සම රස ලපටි බඩීනිකු තිබ්බා. ඉතින් අපි දෙන්නම ආසයි බඩීනිකු කන්න. පේනවනේ ඉතින් හස්බන්ඩ් මගෙන් ඉල්ලගෙන එයා කනවා මට නොදීම. ඒකත් කාලා අපි එනකොට තව උණු ආපදාන තැනකුත් තිබ්බා. ඉතින් ආපත් කාලා අපි දෙන්න ආයෙමත් ආවා හොටෙල් එකට. බලන්නකෝ හොටෙල් එකට ලස්සනට මුහුදු පේන විදිය. ඉතින් මං ඔයාලට කිව්වනේ කලින් ලස්සනට පේනවා කියලා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපි දෙන්නගේ මිරිස්ස අද දවස ගත වුණේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකකින් අපි ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න ඕනේ. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් අපිට එවන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ගොඩාරියක් ආදරෙයි.